මං ආසාවෙන් බලන් හිටිය වෙසක් සතියත් ආරම්භ වුණා. ඉතින් ඔයාලා වගේම තමා මමත් වෙසක් සතිය ආරම්භ කරේ ලස්සන වෙසක් කූඩුවක් හදන්න පටන් අරගෙන. ඒ අතරේ අපේ ගෙදර ඉන්න මේ දඟ මල්ලගේ දඟ වැඳ බලන්නත් අපිට පුළුවන් වුණා. මේ තියෙන්නේ ඉතින් වෙසක් දවසේ අපි කරපු දේවල්. හැමෝම වගේ ඉතින් අපිත් දන්සල් වඳින්න ගියා. ඒ වගේම තමා ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් අපි වෙසක් දවසේ මොන වගේ තැන්වලද ඇවිද්දේ කියලා. වෙසක් දවසේ මේ විදියට දන්සල් වැඳගෙන අපි මුලින්ම ගියේ විජිතපුර විහාරය බලන්න. හවස තමයි අපි විජිතපුර විහාරය බලන්න ගියේ. ඉතින් දැකලා නැති අය ඉන්නවා නම් බලන්නකෝ විජිතපුර විහාරයේ අවට පරිසරය කොහොමද කියලා. මේ තියෙන්නේ විජිතපුර විහාරයේ විහාර මන්දිරය. ඉතින් විහාර මන්දිරය ඇතුලේ මම දැක්ක ලස්සනම දෙයක් තමයි මේ නිල් මානිල් මල් වලින් හදලා තිබ්බ චෛත්‍යය. මේ තියෙන්නේ විජිතපුර විහාරයේ ධාතු මන්දිරය. විජිතපුර විහාරයේ ප්‍රධානම විශේෂත්වය තමයි මේ කඩු ගෑ ගල. මේ තියෙන්නේ දුටුගැමුණු රජතුමා යුද්ධෙදී එයාගේ කඩුව මුවහත් කරන්න භාවිතා කරපු ගල. අපි දැන් හදන්නේ විජිතපුර විහාරයට සමු දීලා අපේ ඊළඟ ස්ථානය බලන්න යන්න. අපි ඊළඟට යන්න හදන්නේ අවුකන පිළිමය බලන්න. ඉතින් අවුකන පිළිමය ගැන ඔයාලා හැමෝම අහලා ඇති කියලා මං හිතනවා. අවුකන පිළිමය ගැන කවි නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ තමයි ඒ අවුකන පිළිමය.
වෙසක් දවසේ ඉතින් අපි අවුගුණ පිළිමය විජිතපුර විහාරයේ වැඳගෙන දැන් මේ එන අතර මඟ අපිට හම්බුණා ලස්සන තොරණක්. ඉතින් මේ තොරණ ළඟත් දන්සලක් තිබ්බා, බෙලිමාල් දන්සලක්. ඒ දන්සලත් අපි භුක්ති විඳලා නැවතත් ගෙදර එන්න තමයි පිටත් උනේ. වෙසක් දවසට පහුවදා තමයි මේ. වෙසක් දවසේ අපිට රෑ ඉන්න බැරි වුණා. මොකද අපි එද්දී රෑ වුණා. ඉතින් වෙසක් දවසේ කරන්න හිතන් හිටපු ලස්සන වැඩක් කරන්න තමයි මම මේ හදන්නේ. ඒ තමයි මෙන්න මේ බකට් පත්තු කරන්න තමයි දැන් හදන්නේ. මේ වෙසක් සතියේ මට හිතෙනවා එක ප්‍රාර්ථනාවක් කරන්න. ඒ තමයි මේ පහන් දැල්විලා ආලෝකය ලැබෙනවා වගේම මේ පහන් වලින් මේ බකට් වලින් පරිසරය ලස්සන වෙනවා වගේම මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සුන්ගේ ජීවිතත් හරි ලස්සන වෙන්න ඕනේ. ආලෝකමත් වෙන්න ඕනේ. ඒ වගේම තමා මේ ලෝකේ කාට හරි මේ පාර වෙසක් සමරන්න හැකියාව ලැබුණ නැත්නම් ඊළඟ අවුරුද්දේ වෙසක් සමරන්න හැකියාව ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්න. ආයෙත් මේ වගේ දවසකින් හමු වෙමු.